මේ වීඩියෝවෙන් මම කතා කරන්න අදහස් කරන්නේ බොහෝ දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයකට පිළිතුරක්. මගේ කලින් වීඩියෝ එක බලපු බොහෝ දෙනෙක් මගෙන් අහන දෙයක් තමයි දැන් නුල්ල අවස්ථා ලබා දීමේ අලුත්ම තත්ත්වය මොකක්ද? ඒ වගේම තවමත් නුල්ල අවස්ථා ලැබී නොමැති බව සමහරු පවසනවා. ඉතින් මෙන්න මේ දේවල් ගැන ඔබට අලුත්ම තොරතුරු කිහිපයක් මේ වීඩියෝවෙන් ගෙන එන්න මම අදහස් කළා. නුල්ල අවස්ථා ලැබීම සම්බන්ධයෙන් කතා කරනකොට සමහරුන්ට මේ වන විටත් නුල්ල අවස්ථා ලැබී තිබෙනවා. සමහරු කියන දෙයක් තමයි තවමත් එය ලැබී නොමැති බව. ඉතින් ඔබට මේ ගැන කියන්න තියෙන්නේ මේ වෙනකොටත් ඉතා මන්දගාමීව තමයි නුල්ල අවස්ථා ලබා දීමේ කටයුතු සිදුවන්නේ. කලින් කරපු වීඩියෝ වලින් මම ඔබට තොරතුරු ගෙනාවා ඉතාලියේ වීසා ලබා දීමේ කටයුතු වලදී වෙනත් වසරවලට වඩා මේ වතාවේ පරීක්ෂා කිරීම ඉහළින් සිදුවන බව. ඉතින් ඒ අනුව නුල්ල අවස්ථා ලබා දීමේ කටයුතුත් සෙමින් තමයි සිදුවන්නේ. ඉතාලියේ සියලුම නගර කේන්ද්‍ර කොටගෙන නුල්ල අවස්ථා ලබා දීම මේ වන විටත් ආරම්භ කොට තිබෙන බව අපට දැනගන්න ලැබෙනවා. ඒ නිසා ටිකක් ඉවසීමෙන් තව ටිකක් ඉන්න වෙනවා. ඉදිරියේදී ඔබට එය ලැබේවි. ඒ වගේම තමයි නුල්ල අවස්ථා දැනටමත් ලැබී තිබෙන අය ඊළඟ පියවර සඳහා සූදානම් වීම කළ යුතුයි. වීසා සඳහා අවශ්‍ය සියලුම ලිපි ලේඛන, ඒ කියන්නේ නුල්ල අවස්ථා එක, පාස්පෝර්ට් එක, වීසා ඇප්ලිකේෂන් එක, ඡායාරූප ඇතුළු අදාළ සියලු ලිපි ලේඛන නිවැරදිව සූදානම් කොටගෙන ඉතාලි එම්බසි එකට ඉදිරිපත් කොට මාස 6ක් ඇතුළත ඉතාලියට පැමිණීම කළ යුතුයි. නුල්ල අවස්ථා තවමත් ලැබී නොමැති අයට කියන්න තියෙන්නේ ඉතාම මන්දගාමීව තමයි නුල්ල අවස්ථා නිකුත් වීම මේ වන විට සිදුවන්නේ. ඒ නිසා කිසිදු අලුත් අප්ඩේට් එකක් මේ සම්බන්ධව දැනට නැහැ. නුල්ල අවස්ථා එකක් දෙකක් තමයි නිකුත් වීම සිදුව තිබෙන්නේ. ගිය අවුරුදු වල නම් මේ වන විටත් නුල්ල අවස්ථා බොහෝ ප්‍රමාණයක් මේ වන විටත් නිකුත් කොට අවසන්. විශේෂයෙන්ම වතු වීසා සම්බන්ධයෙන් නුල්ල අවස්ථා නිකුත් කිරීම ගිය වර්ෂවල ඉතා ඉක්මනින් සිදු වුණා. නමුත් මේ අවුරුද්දේ තවමත් මෙය නිසියාකාරව නිකුත් කිරීම ආරම්භ වී නැහැ. මේ මාසෙ සහ ඊළඟ මාසෙ ඇතුළත මෙය නිකුත් වීම සිදු වේවි කියා අප විශ්වාස කරනවා. ඔබ දන්නවා ඉතාලිය කියන්නේ විශාල රටක්. නගරෙන් නගරයට තමයි නුල්ල අවස්ථා නිකුත් කිරීම සිදුවන්නේ. හැම නගරයක්ම එක්ව මෙය නිකුත් කිරීම සිදු කරන්නේ නැහැ. ඒ නිසා එක් නගරයක නුල්ල අවස්ථා නිකුත් කිරීම ඉක්මනින් සිදු විය හැකි වගේම තවත් නගරයක ලබා දීම ප්‍රමාද විය හැකියි. ඒ නිසා ඔබට ටිකක් ඉවසීමෙන් තව ටික දවසක් බලා ඉන්න සිදුවෙනවා. දැනට තිබෙන අලුත්ම විස්තර තමයි මේ. තවත් වටිනා වීඩියෝවකින් අපි නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.